සාදරයෙන් පිළිගන්නවා එල්කෙටෙක් YouTube channel එකට ඔබ සැම දෙනාම. අද මම පෙන්වන්න යන්නේ වෝල්ටේජ් ප්‍රොටෙක්ටර් එකක්. එහෙම නැත්නම් නිවසේ වෝල්ටේජ් එක අඩු වැඩි වීමේදී නිවසට ආරක්ෂාවක් සපයන ඩිවයිස් එකක් ගැන තමයි අද මම කියා දෙන්න යන්නේ. ඉතින් අද මම තෝරාගත්තේ Thomson brand එකේ වෝල්ටේජ් ප්‍රොටෙක්ටර් එකක්. මේක ඇත්තටම කිව්වොත් වෝල්ටේජ් and ඇම්පියර් ඒ දෙකටම මේක ආරක්ෂාවක් අපිට සපය ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ අපි සඳහන් කරලා තියෙන ඇම්පියර් එකට වඩා ඇම්පියර් එකක් ගියොත් මේක කට් ඔෆ් වෙන්නයි, හයි වෝල්ටේජ් එකක් આવොත් කට් ඔෆ් වෙන්නයි, ලෝ වෝල්ටේජ් එකක් වුණොත් කට් ඔෆ් වෙන්නයි අපිට හදන්න පුළුවන්. ඒ වගේම අපිට ටයිම් ඩිලේ එකකින් මේක ඔන් ඔෆ් කරගන්නත් පුළුවන්. මම ඒ සියලුම විස්තර ඉදිරියේදී කියා දෙනවා. හරි අපි බලමු මේක කොහොමද මේකේ සඳහන් කරලා තියෙන්නේ කියලා. මේකේ මොඩල් එක වෙන්නේ TOV PD1-14-EC. ඒ වගේම මේකේ IE ලෙස සඳහන් කරලා තියෙන්නේ මේකෙන් කොච්චර කරන්ට් එකක් අපිට ගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මේක හරහා කොච්චර අපිට ඇම්පියර් එකක් ගන්න පුළුවන්ද කියලා. ඒ වගේම මේක වෝල්ටේජ් 230ට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම මේක මේඩ් ඉන් චයිනා. ඉතින් මේ උපකරණය අපි කොහොමද පාවිච්චි කරන්න ගන්න කියලා අපි බලමු. ඒ වගේම මේකට ISO 9001 14001 45001 වගේ සර්ටිෆිකේට් තියෙනවා කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේක ඇතුලේ තියෙන උපකරණයේ ෆොටෝ එකකුත් සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි බලමු මේක ඕපන් කරගෙන කොහොමද මොනවද අපිට ඇතුලේ හම්බෙලා තියෙන්නේ කියලා. හරි අපි බලමු දැන් මේක ඕපන් කරගෙන මොනවද මේකේ තියෙන්නේ කියලා. මුලින්ම අපිට බොක්ස් එක ඕපන් කරගත්තට පස්සේ අපගේ වෝල්ටේජ් ප්‍රොටෙක්ටර් එක තියෙනවා. ඒක මේ ආකාරයෙන් තියෙනවා. ඊළඟට අපිට දීලා තියෙනවා මේකේ පේපර් වර්ක්ස් ටික, ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් එක. ඉතින් මේකේ කියලා තියෙනවා ඇතුලේ කොහොමද මේක පාවිච්චිට ගන්න කියලා. ඒ වගේම මේකේ ෆීචර්ස් එහෙම සඳහන් කරලා තියෙනවා. ටෙක්නිකල් පැරාමීටර්ස් ඒ වගේ ටිකක් තියෙනවා. ඉතින් මේ අපිට ප්‍රොඩක්ට් මේකේ සෙටින්ග්ස් ටික හදා ගන්න ඕන විදිය තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. මේ විදිහට අපි මේක පවර් එක දීලා සෙටින්ග්ස් ටික හදා ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඕන විදිහට වෝල්ටේජ් රේන්ජ් එක, හයි වෝල්ටේජ්, ලෝ වෝල්ටේජ්, ඒ වගේම ඩිලේ එක වගේ කරුණු ටික සඳහන් කරන්න තියෙනවා. මම එකින් එක කොහොමත් එකින් එක මේකේ සකසනවා ඉදිරියේදී. අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. හරි දැන් අපි බලමු මේකේ කොහොමද මොනවද අපිට සඳහන් කරලා තියෙන්නේ කියලා මේක. ඉතින් මේකේ පෙන්වලා දීලා තියෙනවා අපි වෝල්ටේජ් ඉන් කරන පැත්ත, ඒ වගේම ඒකේ නියුට්‍රල් එක ලයිව් එක අන්දමින් සඳහන් කරලා තියෙනවා. ඊළඟට වෝල්ටේජ් අවුට් කරන පැත්තෙත් නියුට්‍රල් ලයිව් ලෙස සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ඩිස්ප්ලේ එක දිහා බැලුවොත් මේකේ උඩම ඩිස්ප්ලේ එක තියෙන්නේ වෝල්ටේජ් එක පෙන්වන කොටස. ඊළඟට අපේ දෙවෙනියට තියෙන්නේ ඇම්පියර් එක පෙන්වන කොටස. මේකේ හයි වෝල්ටේජ්, ලෝ වෝල්ටේජ්, ඇම්පියර් යන තුනටම රෙඩ් ඉන්ඩිකේටර් තුනක් තියෙනවා. මේ තුنين කෝක හෝ ඩිටෙක්ට් වුණ ගමන් මේකේ රෙඩ් ඉන්ඩිකේටර් එක ඩිටෙක්ට් කරලා මේක ඇතුලේ තියෙන රිලේ එක ඔෆ් වෙනවා. ඉතින් මේ පවර් ලයිට් එක තියෙන්නේ ඒක ග්‍රීන් කලර්. ඒක ග්‍රීන් කලර් පත් වෙනවා කියන්නේ අපගේ වෝල්ටේජ් එක සෙට් කරලා තියෙන එකයි ඇම්පියර් එකයි කිසිම ප්‍රශ්නයක් නැතුව ඕකේ කියන එක තමයි එතනින් කියන්නේ. ඒ වගේම මේ ග්‍රීන් ලයිට් එක පත් වෙන අවස්ථාවේදී අවුට්පුට් එක අපිට හම්බ වෙනවා වෝල්ටේජ් එක. ඉතින් මේක සවි කරන්න තියෙන ඩින්ඩල් මවුන්ටින්. අපේ සාමාන්‍ය DV එක ඩින්ඩල් එකට මේක සවි කරගන්න පුළුවන්. අපි බලමු ඊළඟට මේකේ තියෙන බටන් මොනවද කියලා. හරි. මුලින්ම මේකේ පවර් බටන් එක තියෙනවා. ඊට පස්සේ සෙට් බටන් එක තියෙනවා. ඊළඟට අප් ඩවුන් වශයෙන් කී දෙකක් තියෙනවා. මේකේ පවර් බටන් එකෙන් අපිට පුළුවන් මේක ඔන් ඔෆ් කරගන්න. අපි නෝමල් පවර් දුන්න විට මේක ඔන් වෙනවා. නමුත් අපිට මැනුවලි පුළුවන් මේක රිලේ එක ඔන් ඔෆ් කරගන්න මේ බටන් එකෙන්. ඕෆ් කරගන්න පුළුවන්. නමුත් ඔන් කරගන්න බෑ. ඔන් කරන්න නම් අපි සෙට් කරලා තියෙන වෝල්ටේජ් එක සහ කරන්ට් එක ඒ ලිමිට් වල තියෙන්න ඕනේ. ඒ වගේම සෙට් බටන් එක ඔබලා අපිට පුළුවන් පැරාමීටර්ස් වලට යන්න. අප් ඩවුන් වලින් අපිට පුළුවන් මේ පැරාමීටර්ස් වෙනස් කරන්න. ඉදිරියේදී මම කියා දෙනවා මේක කොහොමද පැරාමීටර්ස් තියන්නේ කියලා. හරි අපි බලමු මේකට පවර් එකක් දීලා කොහොමද මේක වැඩ කරන්න කියලා. හරි මම දැන් මේකට වයර් දෙකක් සම්බන්ධ කරගත්තා. වයර් දෙකක් කියවට මේක වයර් කෝඩ් එකක් මම සම්බන්ධ කරගත්තා. ප්ලග් එකට සම්බන්ධ කරගන්න ලේසි වෙන්න. ඒ වගේම මේකේ ලයිව් වයර් එක ලයිව් එකට නියුට්‍රල් වයර් එක නියුට්‍රල් එකට සම්බන්ධ කරගත්තා. මේක මම දැනට මෙහෙම සම්බන්ධ කරගත්තේ පරීක්ෂා කිරීමට සහ
සෙට් පොයින්ට් එක තියාගන්න. අපිට මේක DB එකට සවි කරලා සෙට් පොයින්ට් යන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මම මෙතන මේ විදිහට සවි කරලා ඔයාලට පෙන්නනවා කොහොමද මේකේ පැරාමීටර්ස් ටික තියන්නේ කියලා. හරි, අපි බලමු මේක පවර් එක දීලා කොහොමද මේක ඔන් වෙන්නේ කියලා. හරි, අපි බලමු දැන් පවර් එක ඔන් කරලා කොහොමද වෙන්නේ කියලා. හරි, මම දැන් පවර් එක ඔන් කරගත්තා. මුලින්ම මේකේ කවුන්ට් එකක් යනවා 10 second. ඒක ඉන්බිල්ට් මේකේ settings තියලා තියෙන විදිහට බලමු අපි කොහොමද කියලා. හරි, දැන් මේක ඔන් වුණා. මුලින්ම අපිට පෙන්නනවා වෝල්ටේජ් එක සහ මේකෙන් ගන්න කරන්ට් එක. දැන් නම් කරන්ට් එකක් පෙන්නන්නේ නැහැ, මොකද මේක කිසිම ලෝඩ් එකක් සවි කරලා නැති නිසා. ඒ වගේම ග්‍රීන් ලයිට් එකක් පත් වෙනවා ඕකේ කියලා. නමුත් අපි මේකේ settings තියාගන්න ඕනේ මේ අපිට ඕන ආකාරයට. බලමු දැන් අපි කොහොමද මේකේ settings තියන්නේ කියලා. හරි, දැන් අපිට මේකේ settings තියාගන්න විදිය, parameters set කරන විදිය මේ අපගේ මේ device එක ගන්නකොට හම්බෙච්ච user manual එකේ ඔක්කොම දීලා තියෙනවා. ඉතින් අපි මේ විදිහට තියලා බලමු කොහොමද මේකේ මොකද්ද වෙන්නේ කියලා. මම මුලින්ම මේකේ set button එකට ටික වෙලාවක බලන් ඉන්නවා. ඊට පස්සේ අපිට පෙන්නනවා A1 කියලා. A1 කියන්නේ මේක පවර් ගිහිල්ලා ආවට පස්සේ ඔන් වෙන ඩිලේ ටයිම් එක. ඊට පස්සේ තව පාරක් සෙට් බටන් එක ඔබනවා. මෙතන පෙන්වන්නේ හයි වෝල්ටේජ් එක කොච්චර උපරිම වෝල්ටේජ් එකකටද මේක කට් ඔෆ් වෙන්නේ කියලා. ඒ කියන්නේ 250ට ආපුවාම මේ A2 කියන එක 250 තිබ්බහම 250ට ආපුවාම මේක ඔෆ් වෙනවා. ඒ වගේම අපිට මේක සෙට් කරගන්න පුළුවන් අපිට ඕන වෝල්ටේජ් එකකට. සාමාන්‍ය 250 වගේ තමයි හොඳ. ඊට පස්සේ මම A3 කියන්නේ හයි වෝල්ටේජ් එක ගියාට පස්සේ රිකවරි වෙන වෝල්ටේජ් ලෙවල් එක. ඒ කියන්නේ 250 දී ඔෆ් වෙලා ආයෙ 240ට අඩු වුණාට පස්සේ මේක ඔන් වෙනවා. A4 කියන්නේ අපගේ රිකවරි වෝල්ටේජ් ලෙවල් එකට ආවට පස්සේ කොච්චර ටයිම් එකකින්ද රිලේ එක ඔන් කරන්න කියලා. මේක අපිට තියාගන්න පුළුවන් කැමති ප්‍රමාණයක්. ඉතින් මම මේක තියාගන්නවා සාමාන්‍යයෙන් 5 second වගේ තියාගන්නවා. ඊළඟට A5 කියන්නේ හයි වෝල්ටේජ් එක. ඒ කියන්නේ අපගේ වෝල්ටේජ් ලෙවල් එක 250ට ගියාට පස්සේ කොච්චර වෙලාවකින්ද ඕෆ් කරන්න ඕනේ කියලා. මේක නම් අපිට තියාගන්න පුළුවන් මිලි තප්පර වලින්. සාමාන්‍යයෙන් මේක මිලි තප්පර 100ක්. ඒ කියන්නේ තප්පරෙන් 10න් එකක්. මම නම් ඒ වගේ ප්‍රමාණයක් තමයි තියාගන්නේ 250ට ගියපු ගමන් ඕෆ් වෙනවා වගේ. ඊළඟට A6 කියන්නේ අපි low voltage range එක. low voltage range එක සාමාන්‍යයෙන් මම තියාගන්නවා මෙතන 195ක් වගේ තියාගන්නවා. ඊට පස්සේ A7 කියන්නේ low voltage range එකේ low voltage එක ගිහිල්ලා ඊට පස්සේ voltage එක වැඩිලා 230 වගේ range එකටනේ අපි සාමාන්‍ය voltage එක. ඉතින් 200 කීයට ආවට පස්සේද ඔන් වෙන්නේ කියලා මෙතන අපිට තියාගන්න පුළුවන්. මම මේක තියාගන්නවා 205ක් වගේ. ඒ කියන්නේ 190 දී ඕෆ් වෙලා ආයි 205ක් වගේ ආවට පස්සේ මේක ඔන් වෙනවා. A8 කියන්නේ low voltage එක වෙලා අපේ recovery voltage එක, ඒ කියන්නේ 205ට ඇවිල්ලා කොච්චර වෙලාවකින්ද ඔන් කරන්න කියලා. මේකත් මම තියාගන්නවා තප්පර 5ක් වගේ තියාගන්නවා. ඊට පස්සේ A9 කියන්නේ low voltage එකක් වෙලා 190ට අඩු වුණාට පස්සේ කොච්චර වෙලාවකින්ද ඕෆ් කරන්න කියලා. මේක මම තියාගන්නවා සාමාන්‍යයෙන් තප්පර 2ක් වගේ. සමහර වෝල්ටේජ් අර අඩු වැඩි වීම සනික වෙනකොට ඒකට ඕෆ් නොවෙන්න තමයි මේ ගන්න තියාගත්තේ. ඊට පස්සේ A10 කියන්නේ මේකෙන් කොච්චර අපිට ඇම්පියර් ප්‍රමාණයක් ගන්න පුළුවන්ද කියලා තියන්න පුළුවන්. මේක මැක්සිමම් ඇම්පියර් 40ක් ගන්න පුළුවන් වුණාට මේක අපිට සෙට් කරන්න පුළුවන් අපිට ඕන ඇම්පියර් එකකට. මේක සාමාන්‍යයෙන් මම තියාගන්නවා නිවසක ඇම්පියර් 20ක් වගේ වෙන්න තියාගන්නවා. ඒක නම් ඔයාලට 40ට එනකම් උඩරිම තියාගන්නත් පුළුවන්. මම මෙතන 20ක් වගේ තියාගන්නේ. මම මේක සවි කරන්න යන ගෙදර එච්චර ලොකු ලෝඩ් එකක් නැති නිසා. A11 කියන්නේ ඕවර් කරන්ට් එක රිකවරි වෙන ටයිම් එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඕවර් කරන්ට් එකක් වුණාට පස්සේ මේ ඩිවයිස් එක ඕෆ් වෙනවා. ඊට පස්සේ අපිට ලෝඩ් එක කොහොමද නැති වෙන නිසා ඒ කරන්ට් එකක් ගන්නෙ නැහැ. නමුත් කොච්චර වෙලාවකින්ද මේ රිලේ එක ඔන් කරන්න කියලා අපිට තියන්න පුළුවන්. ඒ වගේම මේකේ අපිට පවර් බටන් එකකින් පුළුවන් මේක මැනුවල් ඔන් ඔෆ් කරගන්න. දැන් ඕකේ වෙලා තියෙන හින්දා ඔයාලට පේනවා ඇති දැන් මේකෙන් ලයිව් එක අවුට් වෙනවා. ඒ වගේම නිවල් එක පෙන්වන්නේ අපිට මේ බලන්න පුළුවන් ලෝඩ් එකක් දීලා.
වගේම ලයිව් එක මෙතනින් ඉන් කරලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් ඕනනම් මේ බටන් එක ප්‍රෙස් කරලා මේ ආකාරයෙන් එතකොට මේක ඕෆ් කියලා වැටෙනවා. එතකොට අපිට මැනුවලි ඕෆ් කරගන්න පුළුවන්. ඔයාලට පේන විදිහට දැන් කරන්ට් එක එන්නේ නැහැ. ඒ වගේම මැනුවලි ඔන් කරන්න පුළුවන්. ඔන් කරන්න හැබැයි පුළුවන් අපගේ කරන්ට් රේන්ජ් එක ඇම්පියර් රේන්ජ් එක සේෆ්ටි ලෙවල් එකේ තියෙනවා නම් ඒ කියන්නේ අපි සෙට් කරපු වැලියුස් වල තියෙනවා නම් විතරයි ඒක ඔන් කරන්න පුළුවන්. ඉතින් බලමු මම මේ වීඩියෝ එකටම ඇතුළත් කරලා තියෙනවා මේක සවි කරන වෙලාවේ ගත්ත වීඩියෝ එකකුත්. ඒකදී අපි කියලා දෙනවා කොහොමද හයි කරන්නේ සහ කොහොමද කනෙක්ෂන් එක දීලා තියෙන්නේ කියලා. හරි අපි ඒ කොටසත් බලමු. ඒ වගේම මම මේ ප්‍රොටෙක්ටඩ් ඩිවයිස් එක අපගේ මේන් ස්විච් එකට ලයිව් නියුට්‍රල් පැමිණෙනවා. ඒකේ අවුට්පුට් එක මෙතන තියෙනවා ලයිව් නියුට්‍රල්. ඒ ලයිව් නියුට්‍රල් අවුට්පුට් එක කෙලින් මේ අවුට්පුට් එක ලයිව් වයර් එක අරන් ඇවිල්ලා අපි ප්‍රොටෙක්ටඩ් ඩිවයිස් එකේ දකුණු පස තිබෙන එල් අකුරු සඳහන් කරලා තියෙනවා. ඒකට දීලා තියෙනවා. ඒ වගේම මේකේ නියුට්‍රල් එක අරන් ඇවිල්ලා මමත පැත්තේ නියුට්‍රල් කියලා සඳහන් කරලා තියෙනවා. ඒකට දීලා තියෙනවා. ඒ වගේම මේකේ අවුට්පුට් එක ලයිව් නියුට්‍රල් අරන් ගිහිල්ලා අපි චිප් ස්විච් එකට ලබා දීලා තියෙනවා. ඊට පස්සේ අපි සාමාන්‍ය ගෙදර DB එකට පවර් යනවා. මේකෙන් ඇම්පියර් 40ක් වගේ කරන්න පුළුවන් නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ. දැන් නම් අපි ගෙදර ගන්නේ මිලි ඇම්පියර් 100ක් වගේ පොඩි ධාරාවක්. ඒ වගේම මේ හරි ඉතින් මේ වගේ ඩිවයිස් එකක් ඔයාලගේ නිවසටත් හවි කරගෙන ඔයාලට පුළුවන් හයි වෝල්ටේජ් ලෝ වෝල්ටේජ් වගේ දේවල් වෙලා නිවස් වල විදුලි උපකරණ වලට හානි වෙන එක ලක්ක ගන්න. ඒ වගේම මම කියනවා මේක සවි කරනවා නම් දැනුමක් තියෙන විදුලි කාර්මිකයෙක් ලවා සවි කරගන්න කියලා. මොකද විදුලියත් එක්ක ගනුදෙනු කරන විට ඔයාලා පරිස්සම් වෙන්න ඕනේ. එimhe මේ වගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක නරඹුවට. එල්කෙටෙක් YouTube channel එකත් එක්ක දිගටම රැඳෙන්න කියලා ආරාධනා කරමින් ඔබ සැමට බොහොම ස්තුතියි.